සුබම සුබ දවසක් වේවා ඔයාලව. ඉතාමත් ආදරෙන් පිළිගන්නවා channel එකට. අද අපි කතා කරන්න යන්නේ අපේ ජීවිතයට ඉතාම සුන්දර වෙනසක් ගෙන දෙන මාතෘකාවක් ගැන. ඒ තමයි ඉෂ්ට දේවතාවුන් වහන්සේට කෘතඥතාවය පළ කිරීම ගැන. මම දන්නවා ඔයාලා ගොඩක් දෙනා ඉෂ්ට දේවතාවුන් වහන්සේ පිළිබඳව ගොඩක් උනන්දු වෙනවා කියලා සහ විශ්වාස කරනවා කියලා. සැබවින්ම විශ්වාසයම තමයි වැදගත් වන්නේ. ඉතින් ආදරණීය ඔයාලා අපි හැමෝම ජීවිතයේ යම් යම් දේවල් බලාපොරොත්තු වෙනවා. හොඳ සෞඛ්‍යයක්, සතුටු ප්‍රීතිමත් පෞල් ජීවිතයක්, සාර්ථකත්වයක්, මුදල්මය පැත්තෙන් ස්ථාවර බවක්, දරුවන්ගේ යහපත, සිහින අපේ ඉලක්ක සැබෑවීම වැනි බොහෝ දේ අපි ප්‍රාර්ථනා කරනවා නිරන්තරයෙන්. ඇත්තරම අපිට ඕනේ ඒ විදිහේ ලස්සන ජීවිතයක්නේ. ඉතින් ඒ වගේම අපි දුෂ්කර අවස්ථාවල් වලදී ඒ විදිහටම ආශිර්වාද ඉල්ලනවා. ප්‍රශ්න වලින් මිදෙන්න ප්‍රාර්ථනා කරනවා. නමුත් අපිට දැනටම ලැබී තිබෙන දේවල් ගැන ස්තුති කරන්න අපි කී වතාවක් නම් නතර වුණාද? චුට්ටක් හිතලා බලන්න ඇත්තරම. අපිට තියෙන දේවල් මොනවද කියන එක අපිට අමතක වෙලා. අපි නිතරම නැති දේවල් පිළිබඳව තමයි කුතුහලයෙන් ඉන්නේ. ඉතින් අද ඔයා ආවට බලන්න. ඔයාට නිවසක් තියෙනවාද? ආදරය කරන පවුලක් තියෙනවාද? කෑම වේලක් තිබෙනවාද? ඔයාට තවමත් සිහින දකින්න පුළුවන්ද? එසේනම් ඔයා දැනටමත් බොහෝ ආශිර්වාද ලබා තියෙන කෙනෙක්. ඉතින් ගොඩාක් ඔය පාරවල් වල පවා මිනිසුන් ගොඩාක් දුක් විඳිනවනේ. ඉතින් එහෙම බලද්දී අපි ඇත්තටම හොඳ ජීවිතයක් ගත කරනවා නේද? සමහර විට අපි බලාපොරොත්තු වූ දේ තවමත් ලැබී නැති නිසා දුකින් ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් අපිට ලැබී ඇති දේවල් ගණන් කර බලන විට අපේ ජීවිතේ කෙතරම් වාසනාවන්තද කියලා තේරෙනවා. ඉතින් කෘතඥතාවය කියන්නේ වචනයක් විතරක් නොවේ, එය හදවතේ ඇතිවන හැඟීමක්. අපි ස්තුතිවන්ත වන විට අපේ සිතේ ඇතිවන ශක්තිය ඊටම සුන්දරයි. ඉතින් එම ශක්තිය අපේ ජීවිතයට තවත් යහපත් දේවල් ආකර්ෂණය කිරීමට හේතු වෙනවා. ඉතින් මම ඔබෙන් ඉල්ලා සිටිනවා අද මොහොතක් නිහඬව ඉඳගෙන ඔයාගේ ජීවිතේ ලැබී ඇති ආශිර්වාද ගැන හිතන්න. ඔයාට දැනටම ලැබිලා තියෙන දේවල් ගැන හිතන්න. ඔයාගේ දෙමාපියන් ගැන හිතන්න. ඔයාගේ දරුවන් ගැන හිතන්න. ඔයාගේ සහකරු හෝ සහකාරිය ගැන හිතන්න. ඔයාගේ යහළු යෙහෙලියන් ගැන හිතන්න. ඔයාට උදව් කළ මිනිසුන් ගැන හිතන්න. ඊට පස්සේ හදවතින්ම මෙසේ කියන්න. මාගේ ජීවිතය තුළ ආලෝකය ලබා දුන් සියලු යහපත් බලවේගයන්ට ස්තුතියි. මා ආරක්ෂා කළ ඉෂ්ට දේවතාවුන් වහන්සේට ස්තුතියි. මා වැටෙන විට නැවත නැගී සිටීමට ශක්තිය ලබා දුන් ආශිර්වාදයන්ට ස්තුතියි. මාගේ පවුල ආරක්ෂා කිරීම සඳහා ස්තුතියි. මාගේ ජීවිතයට ලැබුණු සෑම යහපත් දෙයක් සඳහාම ස්තුතියි. ඉතින් සමහර විට ඔබ අද අභියෝගයකට මුහුණ දෙනවා වෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ ජීවිතේ තවමත් නොවිසඳුණු ඒ කියන්නේ විසඳුනේ නැති ගැටලු තිබෙනවා වෙන්න පුළුවන්. නමුත් එවැනි අවස්ථාවල පවා ස්තුතිවන්ත වීමට හේතු සොයා ගන්න. අඳුරුම රාත්‍රියකට පසුත් උදෑසනක් උදා වෙනවා. එවැනිම ආකාරයෙන් ඔයාගේ ජීවිතයේද සුන්දර වෙනස්කම් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා බලාපොරොත්තු අත්හරින්න එපා. ස්තුතිවන්ත වීම නවත්වන්න එපා. විශ්වාසය අත්හරින්න එපා. අද මේම වීඩියෝ අවසානයේ ඔයාගෙන් කුඩා ඉල්ලීමක් තියෙනවා කරන්න. කමෙන්ට් එකකින් ඔයාගේ ස්තුතිවන්ත වන දෙයක් ලියන්න. එය ඔයාගේ පවුල විය හැකි, ඔයාගේ සෞඛ්‍ය විය හැකි, ඔයාගේ දරුවා විය හැකි, නැත්නම් අද දවසම වෙන්නටත් පුළුවන්. ස්තුතිවන්ත හදවතක් කියන්නේ ආශිර්වාදයන්ට විවෘත වූ දොරටුවක්. ඉතින් ඔබ සැමට සතුට, සාමය, සෞභාග්‍ය සහ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා. තෙරුවන් සරණයි.